මම ඔයගලන්ට අද කියලා දෙන්න හදන්නේ ඔයගලන්ට මේ ඉන්වෙස්ට්මන්ට් උගන්වනකොට කරන බරපතල මිස්ටේක් එකක්. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක ගැන 100% අයිඩියා එක නැති වුනහම කරන බරපතල මිස්ටේක් එකක්. මේ විදියට ඔයා ඉන්වෙස්ට්මන්ට් ඉගෙන ගත්තොත් ඔයාට ගොඩ යන්න බෑ. ඒ කියන්නේ ගොඩ යෑමක් නෑ. අපි බලමු මොකක්ද මේ මිස්ටේක් එක කියලා. පළවෙනිට වෙල්ලිමන් කියන්නේ අපි ඉගෙන ගත්ත කෙනෙක් තමයි. හැබැයි මට තේරෙන විදිහට හරියට ඒක ක්ලාස් එකේ ඉඳියට හරියට එයාගේ ඔළුවට ගිහින්නේ නෑ. මොනවද අපි ඉගෙනුවේ කියලා. ඉතින් එයා අපේ ක්ලාස් එක කොපි කරලා යම්කිසි ක්ලාස් එකක් හදලා උගන්වලා තියෙන විශාල පිරිසකට තමයි අපිට මේ මැටීරියල් එක කතා කරන මැටීරියල් හැමදේම බැලුවම තේරෙනවා උට ඒ නොලෙජ් එක හරියටම ගිහින් නැහැ කරපු ස්ටුඩන්ට්ලාත් ඉන්නවා අපේ ක්ලාස් එක කරපු කට්ටිය. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම ගත්තාන් පස්සේ අපිට තේරෙනවා හරියටම ඔලුවට ගිහින් නැහැ. ඔලුවට දාගෙන නෙමෙයි උගන්වන්නේ කියලා. මම මේ ඔයාලට හොඳ උදාහරණයක් පෙන්වන්න හදන්නේ. බරපතල විදිහට මේ ඉන්වෙස්ට්මන්ට් කන්සෙප්ට් එකක් වයලේට් කරන අවස්ථාවක්. අපි බලමු මොකක්ද කියලා. මම මේක දාන්නේ කාටවත් මඩ ගහන්නවත් මේ වගේකට එහෙම දෙයක් නෙමෙයි. මේ වගේ වැරදි අපි පෙන්නලා දුන්නේ නැත්තම් හරිද? දැන් මේ මෙයා උගන්වන ඒවා ගොඩක් පබ්ලික් දාලා නැහැනේ. හැබැයි මේ වගේ වැරදි අපි පෙන්නලා දුන්නේ නැත්තම් මුළු ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් කරන්න හිතාගෙන ඉන්න පරම්පරාවක්ම එනේ වැරදි පාරක යනවා. මම පෙන්නන්න මිස්ටේක් එක. කැමති ෂෝට් ටයිම්ද ලොං ටයිම්ද? ඕ ටයිම් නෙමෙයි ටර්ම්. මේ දෙක අතර වෙනස මං ඔයාට එක වාක්‍යයකින් කියන්නම්. ඔයා ප්ලේ කරන්න කැමති T20 මැච් එකක්ද? එහෙමත් නැත්නම් ටෙස්ට් මැච් එකක්ද? ඔයා ස්ටොක් මාකට් එකට එන්නේ ඉක්මනට සල්ලි හම්බ කරන්නද? එහෙමත් නැත්නම් සදාකාලික ධනවතෙක් වෙන්නද? ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ හරියට නිකන් T20 මැච් එකක් වගේ. අද ගත්තා හෙට විකුණුවා. මේකේ ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් තමයි. හැබැයි ඊටත් වඩා වේගෙන් සල්ලි නැති කරගන්නත් පුළුවන්. හැබැයි වෙල්දි මයින්ඩ් එකක් තියෙන කෙනෙක් එන්නේ ටෙස්ට් මැච් එකක් ප්ලේ කරන්න බලාගෙන. අන්න ඒකට තමයි කියන්නේ ලොං ටර්ම් ඉන්වෙස්ටිං කියලා. දැන් මෙතන දැන් මම මේ වීඩියෝ එක කරන්නේ এডুকেෂන් පර්පස් එකට මම රිවිව් කරන්න ඔයගලගේ නොලෙජ් එක හදලා දෙන්න. දැන් ඔහු ඉන්වෙස්ට්මන්ට් කියන එක දෙකට කඩනවා. ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්, ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට්. ක්ලාස් එක හරියට ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ලා ඉන්නවා නම් හොඳටම දන්නවා. ඒ කියන්නේ මේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්, ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කියලා කඩපු ගමන් මොකක්ද ඒක වෙන්නේ? ඉම්ප්ලයිඩ්ලි එතනදී මේ මාකට් ටයිමින් ඒ කියන්නේ මාකට් ටයිමින් කියන බරපතල අපරාධ මේ වැරද්ද කරනවා. මාකට් ටයිමින් කියන්නේ මොකක්ද කියලා ඒක ඔයාලා ස්ටඩි කරන්න ඉන්ටෙලිජන්ට්නස් බුක් එකේ. ඒ කියන්නේ බෙන්ජමින් ග්‍රෑහම් ඊළඟට වොරන් බෆට් රෙකමන්ඩ් කරපු බුක් එකේ තියෙන මාකට් ටයිමින් කියන්නේ මොකක්ද කියලා. ඒ බරපතල වැරද්ද කරනවා මේක ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්, ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කියලා කඩපු ගමන්. එතකොට ඒ විදිහට කඩපු ගමන් ඒ එතනින් එහාට උගන්නන ඔක්කොම වැරදි. ඒකයි දේ තියෙන්නේ. එතනින් එහාට උගන්නන ඔක්කොම දේවල් වැරදි. මගේ වැරදි මොකද්ද කියන එකත් කියන්නම් ඉස්සරහට. එයාලා කරන්නේ හොඳට තියෙන කම්පැනිස් අඩුවට අරගෙන අවුරුදු 5ක් 10ක් යනකම් ඒක අමතක කරලා දානවා. එයාලා ඒක ඊළඟට ග්‍රේව් මිස්ටේක් එකක්. හොඳට තියෙන කම්පැනි එකක් අරගෙන අවුරුදු 5ක් 10ක් යනකම් ඒ කියන්නේ අමතක කරලා දාන එකක් නෙවෙයි ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඉන්වෙස්ට්මන්ට් කරනකොට අපි උගන්වන ඕගලන්ට පෝර්ට්ෆෝලියෝ ටයිම් ටු ටයිම් රීබැලන්ස් කරන්න. අපි ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ඒ කියන්නේ මේ අපි යම්කිසි ස්කිල් එකක් ඉගෙනගෙන ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධ යම්කිසි අපි ලෝකේ ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති ලෝකේ වෙනස් වෙන්නේ නැති තව අවුරුදු 1000ක් 2000ක් ගියත් වෙනස් වෙන්නේ නැති රූල්ස් ටිකක් ඉගෙනගෙන ඒ රූල්ස් ටික ප්‍රැක්ටිස් කරන එක හරියට ඇප්ලයි කරන එක මිසක් ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වත් ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එක කඩාගෙන ඒක මාකට් ටයිමින් කියන වැරද්ද කරන එකවත් එහෙම නැත්නම් කම්පැනි එකක් අඩු මිලට බයි කරලා ඉවර වෙලා අවුරුදු 5ක් එක අමතක කරලා දානවා වගේ මොඩ කතාවක්වත් නෙමෙයි. මොකද කම්පැනි එකක් අද අපි හොඳට තියෙනවා කියලා අපි අයිඩෙන්ටිෆයි කරාට කවදාවත් මේ ෆියුචර් එක කම්පැනි එක ෆාස්ට් පර්ෆෝමන්ස් එකෙන් ඩිසයිඩ් කරන්න බෑ. අද හොඳට තියෙන්න පුළුවන්. තව අවුරුද්දක් යනකොට සමහර ෆන්ඩමෙන්ටල් වීක් වෙලා මැනේජ්මන්ට් එක ස්ලොපී වෙන්න පුළුවන්. එතකොට අපි ඒක බලලා රීබැලන්ස් කරගන්න ඕනේ. එතකොට මේ උගන්වන දේවල් සම්පූර්ණයෙන් වැරදි. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් පුද්ගලයා. පුද්ගලයෙක් ප්‍රසිද්ධ වුණා කියලා ඉන්වෙස්ට්මන්ට් වලට ඒක දක්ෂයි කියලා අපිට එහෙම කියන්න බෑ. ඒකයි මෙතන තියෙන ගැටලුව. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට හොඳම උදාහරණයක් ගන්නම් මේ ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් මේක පටල ගත්තම මාකට් ටයිමින් කියන බරපතල වැරද්ද කරාම උගලන්ට වෙන්න පුළුවන් කතන්දරය. දැන් උදාහරණයක් විදිහට අපි හිතන්නකො යම්කිසි කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනි එකේ වටිනාකම රුපියල් 100යි. ඒ කම්පැනි අලෙවි වෙනවා රුපියල් 50කට. අපි වටිනාකම වැලියේෂන් එකක් කරලා ඇසස් කරන රුපියල් 100කට
ඒක අලවි වෙනවා රුපියල් 50කට. එතකොට අපිට ગેප් එකක් තියෙනවා. අපි රුපියල් 50කට මේ කම්පැනි එක නැත්තම් රුපියල් අපි කියමු අලවි වෙනවා රුපියල් 90කට කියලා. හරි. එතකොට ඔන්න ગેප් එකක් තියෙනවා. අපි ඉන්ටර්ජෙනරිස්ට් එකේ කතා කරන concept එක මොකද්ද? අපිට margin of safety තියෙනවා. රුපියල් 100ට කම්පැනි විකිනනවා රුපියල් 90 රුපියල් 100ක කම්පැනි වටිනාකමක් තියෙනවා රුපියල් 90ට විකිනනවා. ඔන්න margin of safety එකක් තියෙනවා රුපියල් 10ක. margin of safety එක සාමාන්‍ය අපි 30%ක්වත් අඩුතරමින් බලාපොරොත්තු අපි කියමු රුපියල් 10ක එකක් තියෙනවා කියලා. දැන් අපි රුපියල් 10ක ඔක මිලදී ගන්නවා කම්පැනි. එතකොට දැන් මේක මෙයා කියන්නේ අවුරුදු 5ක් තියාගෙන මේක අමතක කරලා දාන්න කියලා. නෑ මම කියන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ අවුරුදු 5ක් හොඳ කම්පැනි කරගෙන අවුරුදු 5ක් අමතක කරා. ඒක සම්පූර්ණයෙන් වැරදි. යම් කිසි හේතුවක් මත යම් කිසි මැනිපියුලේෂන් එකක් ඉන්න පුළුවන්. whatever the reason කම්පැනි ප්‍රයිස් එක අපි අද ගන්න රුපියල් 90ට හෙට යනවා රුපියල් 1000ට. හැබැයි අපි එතනදී බලන්න ඕන ෆන්ඩමෙන්ටල් එකත් ඉම්ප්‍රූව් වෙලාද කියලා. දැන් ෆන්ඩමෙන්ටල් එකත් ඒකම රුපියල් 10ට ඉම්ප්‍රූව් වෙලා නම් අපි මුකුත් කරන්නේ නැහැ. හැබැයි ෆන්ඩමෙන්ටල් එක 90මයි ප්‍රයිස් එක ගිහිල්ලා 1000ට. අපි අද අරගෙන හෙට විකුණනවා. එතකොට ඒක මොකද්ද? ඒක ලොං ටර්ම්ද ෂෝට් ටර්ම්ද? ඒකේ ළමයි ලොං ටර්ම් ෂෝට් ටර්ම් එකක් නැහැ. අපි ස්කිල් එකක් ඉගෙනගෙන අපි ඒ වැලියේෂන් කියන ස්කිල් එක හරියට ප්‍රැක්ටිස් කරන එක තමයි කරේ. ඒතර මේ උගන්වපු දේ මේ උගන්වන දේවල් සම්පූර්ණයෙන්ම වැරදි. ඔව් අපේ ක්ලාස් එකේ ඉඳපු කෙනෙක් තමයි. මටත් ඇවිල්ලා කතා කරලා තියෙනවා මම ඔයාගෙන් තමයි ඉගෙනගෙන ක්ලාස් එකක් හැදුවේ කියලා. හැබැයි මේ හරියට ඉගෙනගෙන නැහැ. අපි ක්ලාස් එකේ එක්සෑම් එක කම්ප්ලීට් කරෙත් නෑ. හරියට ඉගෙනගෙන නැතුව තමයි මේ දේවල් උගන්වන්නේ. එතකොට දැන් මේ පොඩ්ඩක් උගන්වන්න ගත්තකම දැන් ඕකේ පබ්ලික් එකේ වීඩියෝ දානකම් ඕකේ. හැබැයි පොඩ්ඩක් උගන්වන්න ගත්තපු ගමන් මිස්ටේක්ස් එළියට එනවා. වැරදියට ඉගෙන ගත්ත තැන් එළියට එනවා. ඒකයි මම කියන්නේ නිතරම හැමතිස්සෙම මේක හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙන ගත්තේ නැත්නම් දැන් මේ වැරද්ද කරන කෙනෙක්ට කවදාවත් එතනින් එහාට දැන් මේ පොඩි දෙයකින් මේ ආවේ. මේ වගේ කොච්චර මිස්ටේක්ස් එකක් උගන්වන්න ගත්තකම මම උගන්වන්න ලිනුකගේ වීඩියෝ කරා. දාන හැම එකේම ලොකු ග්‍රේව් මිස්ටේක්ස් තියෙනවා. ඒ මොකද ඒ හරි ටයිම් එකක් දීලා නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න හරි ටයිම් එකක් දීලා නැතුව උගන්නලා සල්ලි හම්බ කරන්න යනවා. ඒක මම හිතන්නේ විවර් කෙනෙක්ට කරන්න පුළුවන් බරපතලම වැරද්දක්. සල්ලි හම්බ කරන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකෙන්. එහෙමත් නැත්නම් වැල් පොලිය මූලධර්මයෙන්. ඔයා දන්න නමගිය මිනිස්සු ටික ඔක්කොම සල්ලි හදලා තියෙන්නේ මෙන්න මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක පාවිච්චි කරලා. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකෙන් සල්ලි හැදුවා කියන එකේ වැරද්දක් නෑ. බට් මේ ලොකු ධනපතියෝ බිලියනර්ස් සල්ලි හම්බ කරලා තියෙන කොම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් එක විතරක් නෙමෙයි. ඒක 100% ඒක පාවිච්චි කළා කියන එකත් වැරද්දක්. 50% compounding interest 50% per product profit වැඩි කිරීම quantity කියන ෆෝමියුලා එක. කියන fast lane slow lane දෙකම පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ සල්ලි හම්බ කරලා තියෙන්නේ. ඉතින් ඒකටත් වඩා මට උගලන්ට පෙන්වන්න උනේ මේකේ උගන්නපු grave mistake එක. එතකොට දැන් මේව හරි කියලා වීඩියෝ කරන පිරිසකුත් ඉන්න මේ වගේ වැරදි ඔයාලට අවුරුදු 5ක් 10ක් යනකම් තේරෙන්නේ නැහැ. ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් වල තියෙන අවුල. ඒ කියන්නේ මේක වැරද්දක් ඉගෙන ගත්තා කියන එක Tamanට ඒක තේරෙන්නේ අවුරුදු ගාණක් මේක තව ගැඹුරට ස්ටඩි කරනවා. ඌට උනත් අවුරුදු 5කින් විතර තේරුම් ගනි මම මේ මොකද්ද කිව්වේ කියන එක. සරලවම මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ මම මේක දැම්මේ කාටවත් අපහාසයක් මඩ ගහන්න නෙමෙයි. මේක මේ තේරුම් ගන්න මේ වගේ දෙන්නේ උගන්නන වැරදි. ඒ කියන්නේ හරියට දැනුමක් නැතුව ඉගෙනුවාම වෙන්න පුළුවන් වැරදි ඔයගලන්ට පෙන්නලා දෙන්න. ජය වේවා.